හෙලෝ රෝසමල් මේ ලස්සන මල හැදෙන විදිය මාත් එක්ක බලමුද? මුලින්ම කියන්නම් වීඩියෝ එක පටන් ගන්න කලින්ම මේක මම මල හදන විදිහ. මම මේ ක්‍රමයට තමයි දැන් පුරුදු වෙලා තියෙන්නේ. මීට වඩා ලේසි ක්‍රම තියෙනවා, මීට වඩා අමාරු ක්‍රම ගොඩක් තියෙනවා. මම මෙතනදී අරගෙන තියෙන්නේ අඟල් දෙකේ රිබන් එක. අඟල් දෙකේ රිබන් එක අරගෙන ATM කාඩ් සයිස් එකට වඩා පොඩ්ඩක් ලොකුවට තමයි කපා ගත්තේ. අඟල් එකමාර රිබන් එක ගන්නවා නම් ATM කාඩ් සයිස් එක තමයි ඇති වෙන්නේ ගානට. මෙතනදී මම මේ පෙන්නන විදිහට පෙත්ත නමාගෙන ඒක පැත්තකින් අල්ලගෙන අනිත් පැත්ත විතරක් දැල්ලට ඇල්ලෙන විදිහට අල්ලලා පුච්ච ගන්න ඕනේ. ඊළඟ පැත්තත් ඒ විදිහටම නමාගෙන තමයි පුච්ච ගන්න ඕනේ අපි. දැන් අපි එක පෙත්තක් හදාගෙන ඉවරයි. මේ විදිහට පෙති 21ක් ඕනේ එක මලකට. මං ආයි පාරක් පෙත්ත නමන විදිය කියලා දෙනවා. මොකද නොතේරෙන කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියටත් තේරෙන්න. මේ වෙලාවෙදී නම් පෙති සේරම ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ පෙති සෙට් කරගන්න වැඩේ තමා. එකින් එකට පෙති අලව ගන්න ඕනේ. මුලින්ම මම පෙති 5ක් වෙනම අරගෙන අලව ගන්නවා. මොකද මට මල නීට් කරගන්න අවසානයේ පෙති 5ක් ඕනේ වෙනවා. ඒ පෙති 5 අලවගෙන මම පැත්තකින් තියලා ඉතුරු පෙති 16 මම එකට වැලක් වෙන විදිහට අලව ගන්නවා. පෙති ටික අලවගෙන ඉවරනාට පස්සේ බාබකියු ස්ටික් එකක් අරගෙන මම මේ පෙන්නන විදිහට වීඩියෝ එකේ බාබකියු ස්ටික් එක පෙති වලට තියලා ඒක රෝල් කර කර අලව ගන්නවා. මේ වෙලාවේදී අර පැත්තකින් තියපු මල් පෙති පහ අරගෙන ඒක රවුමක් වගේ අලව ගන්නවා. ඊට පස්සේ ඒක බාබකියු ස්ටික් එක ගාවින් දාලා ඇතුළට මල ලස්සනට නීට් කරගන්නවා. ෆයිනල් ලුක් එක බලන්න මේ අන්නක මල් නීට් එකට හැදිලා තියෙන විදිය. Thank you for watching. Bye bye.